හෙල්ලෝ ගයිස් ඔන්න ඉතින් අදත් සාදරයෙන් පිළිගන්නවා ඔයගොල්ලන්ගේ ටෙක් විෂය YouTube channel එකට. ඉතින් ටික කාලෙකින් මට වීඩියෝස් දාන්න බැරි වුණා. ඒකට ඇත්තටම sorry. ඉතින් මගේ channel එකේ මම මීට කලින් කතා කරලා තියෙනවා motherboards ගැන ඕන තරම්. ඉතින් අපි මෙච්චර කල් කතා කරේ Intel motherboards ගැන. ඒ කියන්නේ Intel processor support කරන motherboard ගැන. ඉතින් වෙනසකටත් එක්ක මම හිතුවා AMD Ryzen processor support කරන motherboard එකක් ගැන කතා කරන්න ඕනි කියලා. ඉතින් වැඩි කතා ඕනේ නැහැ. අපි යමු අපේ වීඩියෝ එකට. හරි ඉතින් අද අපි කතා කරන්න යන්නේ Asus TUF Gaming B550 Plus කියන motherboard එක ගැන. ඉතින් අපි මුලින්ම බලමු මේ TUF කියන වචනේ තේරුම මොකක්ද කියලා. ඉතින් TUF කියන්නේ the ultimate force කියන එක. ඒ කියන්නේ military grade durability, stable performance, safety feature වලට ප්‍රසිද්ධ ප්‍රොෆෙෂනල් යූසර්ස් සඳහා ස්පෙෂල් ඩිසයින් කරපු සීරීස් එකක්. ඉතින් අපි මේ මදර්බෝඩ් එක ගැන කතා කරොත් මේකේ AMD B550 කියන චිප්සෙට් එක තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒ වගේ මේකේ තියෙන්නේ AM4 කියන සොකට් එක. එතකොට මේක ATX මදර්බෝඩ් එකක්. අපි බැලුවොත් මේකට සපෝට් කරන CPUs මොනවාද කියලා Ryzen 3000 series එක, Ryzen 5000 series එක, Ryzen 4000G කියන series තමා මේ motherboard එකට support කරන්නේ. මේකේ Ryzen 1000 and 2000 normal CPUs support කරන්නේ නැහැ. මේක ගොඩක් හොඳයි Ryzen 5, Ryzen 7 වගේ builds වලට. ඉතින් අපි ඊළඟට මේකේ RAM support කරන විදිය ගැන බැලුවොත් මේකේ තියෙන්නේ DIMM ports 4ක්. එතකොට මේකේ 128GB වෙනකන් support කරනවා. ඒ වගේම මේකේ type එක DDR4 dual channel තියෙනවා. ඒ වගේම මේකේ overclocking 4800 දක්වා support කරනවා. ඊළඟට අපි මේකේ ස්ටෝරේජ් ගැන බැලුවොත් M.21 PCLE 4.0 ස්පෝර්ට්ස් SATA ports 4ක් තියෙනවා max speed වලට. ඊට පස්සේ M.22 PCLE 3.0 SATA ports 4ක් තියෙනවා normal fast විදියට. එතකොට මේකේ SATA 3 ports 6ක් බලා ගන්න පුළුවන්. ඊළඟට අපි GPU ගැන බැලුවොත් මේකේ PCLE 16 PCLE 4.0 එක port එකක් අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ PCLE 16 PCLE 3.0 ports 4ක් බලා ගන්න පුළුවන්. ඊළඟට PCLE 1 slot 3ක් බලා ගන්න පුළුවන්. මේකේ PCLE 4.0 port එක පාවිච්චි වෙන්නේ graphic card එකකට. ඊළඟට PCLE 3.0 ports පාවිච්චි වෙන්නේ capture card එකකට වගේ. නැත්තම් තවත් GPU එකක් connect කරගන්න. ඊළඟට අර PCLE slot 3 පාවිච්චි වෙන්නේ Wi-Fi card, sound card වගේ දේවල් වලට. ඊට පස්සේ අපි මේ board එකේ එන ports බැලුවොත් USB 3.2 Gen 2 ports දෙකක් බලා ගන්න පුළුවන්. එකක් type A, එකක් type C. ඊළඟට HDMI 2.1 port එකක් තියෙනවා. තව display port 1.2 එකක් තියෙනවා. එතකොට display output ports දෙකක් බලා ගන්න පුළුවන් මේකේ. ඊළඟට සාමාන්‍ය පරිදි LAN port එක තියෙනවා. මේකේ built-in Wi-Fi නැහැ. Wi-Fi M.2 E key slot එකක් මේකේ තියෙනවා. අපිට module එකක් mount කරගන්න පුළුවන්. ඉතින් මේ motherboard එක ඕගොල්ලන්ට ලංකාවේ රුපියල් 75000ත් 80000ත් අතර මුදලකට මිලදී ගන්න පුළුවන්. හරි ඉතින් ඕක තමයි මම අද අරගෙන ආපු වීඩියෝ එක. ඉතින් මං හිතනවා ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඉතින් ඔයා ගේම කෙනෙක් නම් එහෙමත් නැත්නම් හොඳ එඩිටර් කෙනෙක් නම් ඔයගොල්ලන්ට මේ motherboard එක ගොඩක් වාසි තියෙන motherboard එකක්. ඉතින් ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා කියලා හිතෙනවා නම් මේ වීඩියෝ එක ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ motherboards ගැන හොයන ඔයාගේ යාළුවට මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.
මේ වගේ මම ඉස්සරහට ගේන වීඩියෝස් ඔයගොල්ලන්ගේ ළඟටම ගෙන්න ගන්න ඕන නම් අපේ channel එක subscribe කරලා තියාගන්න මතක කරන්නත් එපා. එහෙනම් ඉතින් අදට මම ගිහිල්ලා එන්න. ඕගොල්ලන්ට ජය වේවා.